The News Line ජීවිතයට මඟ කියන ඇසිදිසි මෙහෙවර. ඊයේ බදාදා ඊශ්‍රායලයට විශේෂ දවසක්. ඔවුන් විසින් විශේෂයෙන් සංවිධානය කරන ලද උත්සවයකදී හොලොකෝස්ට්ෙන් මියගිය මිලියන 6ක් ඉක්ම වූ තම සහෝදර ජනතාව සිහිපත් කිරීම ඊයේ සිදු කෙරුණා. හොලොකෝස්ට් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් ඒ අයගේ දැනගැනීම වෙනුවෙන් පුංචි විස්තරයක් කරනවා නම් හිට්ලර් විසින් ජර්මනිය පාලනය කරපු සමයේදී 1933 ඉඳලා 1945 දක්වා කාලය තුල හිට්ලර්ගේ නාසි පාලනය එහෙම නැත්නම් නාසි හමුදාව සහ ඔවුන්ට හිතවත් කණ්ඩායම් විසින් මිලියන 6ක් පමණ යුදෙව්වන්ව රාජ්‍ය අනුග්‍රහය ඇතුව ක්‍රමානුකූලව මරා දැමීමට හොලොකෝස්ට් කියන වචනය පාවිච්චි කරනවා. යුදෙව්වන්ව කඳවුරු වලට ගාල් කරලා කෑම නොදී තියලා, ඒ වගේම කුටි වලට ඔවුන්ව පටෝලා දුම් ගහලා, ගෑස් ගහලා, ඒ වගේම වෙඩි තියලා මිලියන 6ක් විතර මරලා දැම්මට අමතරව තවත් මිලියන ගණනාවකට වද හිංසා පමුණුවනු ලැබුවා. මෑත කාලීන යුදෙව් ඉතිහාසයේ එක්තරා අඳුරතම යුගයක් තමයි හොලොකෝස්ට් යුගය කියලා කියන්නේ. දැන් ඊයේ බදාදා මෙම හොලොකෝස්ට්ෙන් මියගිය යුදෙව්වන්ව සිහි කරන පිණිස ඊශ්‍රායලයේ විශේෂ උත්සවයක් සූදානම් කරලා තිබුණා. මේ වෙනුවෙන් ඊශ්‍රායලය පුරාම විවිධ උත්සව සංවිධානය කරලා තිබුණු අතර විශේෂයෙන්ම යෙරුසලමේ යාඩ් වශම් කියන ස්ථානයේ එතන තමයි හොලොකෝස්ට් කෞතුකාගාරය තිබෙන්නේ. රාජ්‍ය උත්සවය පැවතුනේ එම ස්ථානයේදී. මෙම රාජ්‍ය උත්සවය සඳහා ඊශ්‍රායලයේ ජනාධිපති අයිසැක් හර්සොග් සහ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළුව තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගී වූ අතර ආරක්ෂක සීමාවන් හේතුවෙන් නෙතන්යාහුගේ පැමිණීම තරමක් ප්‍රමාද වූ බවත් වාර්තා වෙනවා. මෙහිදී ඊශ්‍රායල් ජනාධිපතිවරයා විසින් ඉතාම විශේෂ කතාවක් කරනවා. ඔහු සඳහන් කරනවා තවමත් හොලොකෝස්ට්ෙන් දිවි ගලවාගත් අය අපි අතර ඉන්නවා. මේ අය මේ වන විට ඊශ්‍රායලයෙන් ජාතියක් හැටියට ඉල්ලා සිටින්නේ මෙම තීරණාත්මක අවස්ථාවේ එකමුතුව කටයුතු කරන ලෙසයි කියලා. මොකද මේ වන විට ඊශ්‍රායලයේ යම් යම් බෙදීම් සහගත තත්ත්වයක් උදා වෙලා තිබෙනවා කරුණු කාරණා කිහිපයක් නිසාම දේශපාලන කරුණු කිහිපයකුත් එතන තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රාණපකරුවන් බේරා ගැනීම සහ යුද්ධය සම්බන්ධයෙන් විශාල මතගැටුම් ඇති වෙලා තිබෙනවා. එනිසා ඔහු විශේෂයෙන් සඳහන් කරනවා මේ ප්‍රශ්න නිසා ජාතිය දෙකඩ කරන්න බේද කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒ කිසිවෙකුට ඉතිහාසය විසින් සමාව නොදෙනු ඇත කියලා. ඒ වගේම තමයි ඔහු කියනවා හොලොකෝස්ට්ය සම්බන්ධයෙන් තිබෙන මතකය නිසා විශේෂයෙන්ම ඔක්තෝබර් 7 වෙනිදා සිදු වූ ඒ ජන සංහාරය සම්බන්ධයෙන් කම්පණයටපත් නොවී සිටීමට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ කියලා. හරියට හොලොකෝස්ට් යුගයේදී දුක් විඳා වගේ මේ වෙනකොටත් ඔවුන්ගේ සහෝදරයන් පිරිසක් දුෂ්ට හමාස් ත්‍රස්තවාදීන් විසින් බින්ගෙවල් වල වහලුන් හැටියට හිර කරගෙන ඉන්න බවත් ඔහු විසින් විශේෂයෙන් මතක් කරලා දීලා තිබෙනවා. ඔවුන්ගේ ලේවල හඬ පොළොවෙන් අපිට හඬගසන බවත් අපි විසින් ඔවුන්ව නැවත ගෙදර ගෙනා යුතු බවත් ඔහු විසින් අවධාරණය කරලා තිබෙනවා. ඉන් අනතුරුව අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසිනුත් තමුන්ගේ කතාව පවත්වලා තිබෙන අතර එම කතාවේදී බෙන්ජමින් නෙතන්යාහු විසින් රැස්ව සිටි අයව අමතලා කියලා තිබුණේ හමාස් ත්‍රස්තවාදීන්ම අනිවාර්යයෙන්ම පරාජය කර සෑම ප්‍රාණ අපකරුවෙකුම ගෙදරගෙන එන බවට Taman පොරොන්දු වෙන බවයි. මෙහිදී නෙතන්යාහු විසින් විශේෂ මතක් කිරීමක් කරනවා. ඒ තමයි ඔක්තෝබර් 7 වෙනිදා සිදුවීමෙන් පස්සේ ඒ දේවල් දැකලා ජර්මනු චාන්සලර්වරයා විසින් කියලා තිබිච්ච කතාවක්. ජර්මනු චාන්සලර්වරයා විසින් කියලා තිබුණා හරියට මේක නාසි හමුදාව කරපු අපරාධයට සමානයි කියලා. ඒ අනුව අගමැතිවරයා විසින් නැවත අවධාරණය කරලා තිබුණේ හොලොකෝස්ට්ෙන් පසු ඊශ්‍රායලයේ ජාතියක් හැටියට මුහුණ දුන්නු කනගාටුදායකම භයානකම සිදුවීම ඔක්තෝබර් 7 වෙනිදා හමාස් ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද සමූල ඝාතන ප්‍රහාරයයි කියලා. ඒ වගේම තමයි ඔහු විශේෂයෙන් සඳහන් කරලා තිබුණා අතීතයේදී හාමාන් විසින් යුදෙව්වන්ව ජාතියක් හැටියට සමූල ඝාතනය කරන්න කල්පනා කළා වගේ වර්තමානයේදී බොහෝ අය යුදෙව්වන්ව සමූල ඝාතනය කරන්න ජාතියක් හැටියට අතුරුදහන් කරන්න කටයුතු කරමින් සිටින බවත් ගාසා තීරයේ පමණක් නොව බටහිර යුරේ වේවා උතුරේ දකුණේ කොයිම ස්ථානයකවත් ඒ වගේම ඉස්ලාමීය අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදයටවත් නැවත වාරයක් කිසිසේත් යුදෙව්වන්ට එසේ කිරීමට යලි කිසිම දවසක ඔවුන්ට ඉඩ ප්‍රස්තාව නොලැබෙන බවත් අවධාරණය කරලා තිබුණා. එහෙමනම් දැනට සමුගන්නවා රැඳිලා ඉන්න අද දවස පුරාම අපිත් එක්ක කියන ඉල්ලීමත් සමගම ප්‍රවෘත්ති වගේම ඔබේ දැනුමට අවබෝධයට බොහෝ දේ රැගෙන එන අපේ People's TV
Subscribe us for more details.